එතෙන්ද එන්න එපා. ඒකයි මම කියන්නේ. ඔයාලා දන්නේ නැහැ මහන්සි වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒ විදිහට ඔය ඊට පස්සේ කණ්ඩ වෙන කට්ටෙන් භාගයක් මේකට දෙන්න. ඔයාලා පොඩ අර ඒ හින්දා ඒකයි මේ මෙච්චර කියන්නේ. කියන්නේ දැන් මගේ පන්ති වල මෙහිම ස්පෙෂල් මීටින් එකක් බලලා අලුතෙන් ළමයි ඉන්නේ නැහැනේ අත්තර. ඒ ළමයි ඉන්නවල ළමයි කියන්නේ මම ස්පෙෂල් මීටින් එක නොකර කියලා ළමයි එන්නේ නැති වෙයි. අඩුයි. උඹලා කවුරු පන්ති දෙක නතර කරනවද මේක මං කරේ නෑ. ඒත් මේ අරගෙන මේක කියන්නේ මේකේ උඹලා තේරනවට වඩා වෙන බරක් තියෙනවා. උඹලට වඩා ගොඩක් වයස නෑ. මම ටිකයි ඔයාලට වඩා වයස. අර ඉමෝෂන්ස් වලට ඔයාලා හැන්ඩල් කරන්න දෙන්න එපා. හැඟීම් වලට හැන්ඩල් කරන්න දෙන්න එපා. තරහ ගියාට තරහ ගන්න එපා. අපේ දාන්න වැඩක් නෑනේ. තම වැඩ කරන්න තියෙන වෙලාවක් නැති වෙන එක නෙවෙන්නේ. දුක හිතෙන අඬන්න මුකුත් කරන්න එපා. මැෂින් වගේ වැඩ කරන්න. ඒකනේ මම නිතරම කියන්නේ මැෂින් එකක් වගේ වැඩ කරන්න. ඉමෝෂන්ස් වලට වහල් වෙලා එහෙම වැඩ කරන්න දෙන්න එපා. ඉමෝෂන්ස් වලට ආව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ආ වැඩේ කරනවා මේක ප්‍රොසෙස් එකක් තියෙන. වැඩේ කරොත් ඔයාලට ප්‍රතිඵල හම්බෙයි. වැඩේ කරේ නැත්නම් ඔයාලට ප්‍රතිඵල හම්බෙන්නේ නෑ. ඒක සරලයි. දැන් වැඩේ කරන්න එච්චරයි. අනිත් දේවල් ගැන හිතලා වැඩක් නෑ. මොලෙන් වැඩ කරන්න අර හදවතින් වැඩ කරන්න එපා. As I walk through the valley of the shadow of death, I take a look at my life and realize there's nothing left. ආය මතක් කරගන්න ඕගොල්ලෝ මේකට ආවේ මේ නිකන් නිකමෝ ටිකක් විදිහට මැරලා යන්න නෙවෙයි. ඔයාලට ඕන වුණා අනික් මිනිසුන් අත්පත් කරගන්න බැරි ලොකු දේවල් ළඟා කරගන්න. ඔයාලට ඕන වුණා ගොඩක් මිනිසුන් ඉන්න බැරි විදිහේ අනාගතයක් එහෙම ලයිෆ් එකක් හදාගන්න. එක මිනිහෙක් එදා වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී තව මිනිහෙක් අර ලෝකෙ තියෙන උපරිම ලෙවල් එකේ කෑම අත්ත දාපන්. බඩ ගින්නටවත් නෙවෙයි. ආස්වාදයේ පිණිස. එහෙම ගැප් එකක් මේ ලෝකේ තියෙන්නේ ඇයි කියලා මතක් කරා. එක මනුස්සයෙක් නිකන් මේ අඳුමක් පැලඳුමක් ගන්න බැරුව ඉඳි තව මිනිස්සු කෝටි ගණන් වල තමන්ට හිතෙන දේවල් ගන්න පුළුවන් මට්ටමේ ජීවන රටාවල් හදාගන්නේ කොහොමද කියලා මතක් කරගන්න. ඒක වෙන්නේ ඔය තැනදී. ජම්පිරිසක් නෙවෙලා අපිට පේන බොහොමතාවකාලික දේවල් ටිකක් අපිට අතරමං වෙලා උගේ අනාගතයේ අවුරුදු 10ක් 15ක වැඩේට මේ දැන් මිනිලාගේ ඔයගොල්ලෝ කරන දේ මත ඔයාලගේ අනාගතයේ අවුරුදු 10 15 නෙවෙයි ළමයි වුණාට අවුරුදු 30 අතගේ පරම්පරා කරන තීරණය කරා. ඒක සම්පූර්ණයෙන් පැත්තක දාලා මේ වෙලාවේ කියන බොහොම පොඩි පතු රාමයක් තුළ ඉර වෙලා ඉන්න නොතේරෙන තුඹ. එහෙම කරන්න තමන් ඇහැරිලා කියලා තමන්ට සංනිවේදනය වෙන පළවෙනි වෙලාවෙම ටක් ගාලා එතන ඉවර බහි. ඒ කියන්නේ එක මොහොත ඒක නිකන් අර යාන්ත්‍රික දෙයක් කරගන්න. හිතන්න යන්න එපා. වෙලාවොත් යද මොකුත් උදේ ඒක වැරදිලා මාන්දර දෙක තුනක් එතකොට ටක් ගාලා එන්නේ බහැලා තමයි වෙලාව බලන්න. හරි. මොකක් හරි එලාම් එකක් ජම්පන් හරි යවුණා නම් ඕක තමයි ජම්පන් හරි කුට්ටකට හරි හැරනවා නම් ටක් ගාලා එතන ඉවර තමයි. ඉවර බහි. බහැලා බලන්න වෙලාව. ඔක්කොම බහැලා. මුලින්ම එක පාර තමන්ගේ ඔළුවට පළවෙනි සංඥාවෙන් දැන් විකට බලක් තාම පාන්දර තුනයි නම් වැරදිලා නම් හැරලා දිනා ආය වැරදි. ඒ ආයිද ගන්න. ඉන්ද යන එක ප්‍රශ්නයක් නෑ නේ. ඉන්දයයි. හරි ඉන්ද ගියත් නම් හැරලා වැඩ කරනවා තමන්. නේද? නැත්නම් ඉතින් මොකද මේ වගේ තමන්ගේ එකපාර එන්නේ බහැලා ඉන්නේ. බහැලා කල්පනා කරන්න මොකද කරන්න කියලා. මොකද කල්පනා කළ වෙලාව කිව්වද අද මොනවද කරන්න කියලා. විනාඩි 15ක් නිදා ගන්න පුළුවන් මේ. ඒ ඔක්කොම ඇදෙන් බහැලා හිතන්න. කවුරුත් උපතින් තමන්ගේ විදිය එහෙම 100%ක් තීරණය කරගෙන ඉන්නේ නැහැ. ඔයාට ඕන නම් ඔයා ඒ තීරණය ගන්න ලෑස්ති නම් ඔයාට දැන් පුළුවන්. හරි. වෙලාව අමාරුයි තමයි. සාමාන්‍යයෙන් ඉස්තර නම් මම මේ වගේ වෙලාවල් වල වැටිලා කියන්නේ අර මෙන්ටලි ඩවුන් වෙලා වැඩක් කරගන්න නැතුව ඔක්කොම තමල ගාලා අතල්ලා දාලා නිකන් ඉන්න එකෙක්. හැබැයි මට අර වගේ තැනකට යන්න ආසාවක් තියෙනවා. ඒ වගේ තැනකට යන්න එහෙම වෙලා බෑ. මේ වෙලාව කොච්චර අමාරුවත් ඒ කිසිම දෙයක් මට අදාළ නැහැ. මං කාගෙන මේක අල්ලගෙන ඉන්නවා. මට කරන්න පුළුවන් උපරිමේම මන් දෙනවා. මේ වෙනකන් වෙච්ච දේවල් මට වෙනස් කරන්න බෑ. ඒවා හිත හිතියොත් මම මෝඩේ. මං එහෙම මෝඩ වෙන්නේ නැහැ. මම කොහොම හරි කොච්චර අමාරුවත් ඊළඟට තියෙන කාලේ කාගෙන අල්ලගෙන ඉඳලා කොහොම හරි මේ වැඩේ ඉවරයක් කරනවා කියලා හිත හයිය කරගෙන එහෙම මේ වැඩේට එන්න වෙන්න. මම කියන්නේ ඕගොල්ලෝ හිතන්න දෙ තැනකින් තමයි ඕගොල්ලෝ එහෙම කරොත් නතර වෙන්නේ. සෙකන්ඩ් සයිඩර් ළමයින්ට අනිවාර්යෙන් ඇති. ගෙවල් වලින් පන්ති වලට යන්න ක්ලාස් ෆීස් ඉල්ලනකොට ඔයාලට දැනෙන්න ඕන හරිද එන්න නිකන් මොකද්ද මන්ද වැරදකාරී හැඟීමක්. ඒක වෙන්න ඕන. ඒක හොඳයි. ඒ කියන්නේ ඒ හැඟීම හොඳ නෑ. හැබැයි ඒ හැඟීම ඔයා හරව ගන්න වැඩ කරන පැත්තට. ඒකයි වෙන්න ඕනේ. ඒකයි මම හොඳයි කියලා අදහස් කරන්නේ. ඒ නරක හැඟීම් ටික තමයි වෙනස් කරන්න ඕනේ. හැඟීම් වෙනස් කරන්න පුළුවන් නේ වැඩ කරලා විතරයි. ඒ මොන ප්‍රශ්නාවක් මොන හෙන ගැහුවත් ඒ හෙන ගහන්න තරමට තමයි වැඩ කරන්න ඕනේ. ලේසි නෑ. හැබැයි මයින්ඩ්සෙට් එක එකට හදාගන්න ඕවා වැඩ කළ යුත්තේ ප්‍රශ්න තියෙන නිසා. ප්‍රශ්න විසඳන්නයි අපි වැඩ කරන්නේ. නැතුව ප්‍රශ්න තියෙන හින්දා වැඩ කරන්නේ නෑ කියලා එකක් නෑ. ඒක සම්පූර්ණ අනිත් පැත්ත. අපිත් උඹලා වගේ සාමාන්‍ය මිනිස්සු හරි ඕගොල්ලෝ වගේ හෙන මේ මාර හීන ගොඩක් තියාගෙන අර ඒව ගැන ඉතින් හිත ඕවා ඉතින් ඔය හිතුවට වෙන එකකුත් නෑ ඒත් ඉතින් හිතනවා අයි ආතල්නේ හිතන එක හරි හිත ඉන්නවා එහෙම ඉඳලා මේ ඒකට වැඩ කරනවා වැඩ කරද්දි මුලින් කවදාවත් හිතෙන්නේ හරියනවා කියලා ඕන තරම් කැන් තියෙනවා මේක ඇති දැන් මේක තේරුමක් නෑ මෙඩිසින් හොදට කරා නම් ඊට වඩා හොඳට ඉන්න පුළුවන් හැබැයි අර ඒකට තිබුණ ආසාව නිසා ඔච්චර කොහොම හිතුවත් නෑ ඇදගෙන යනවා එක තැනකදී පත්තු වෙනවා ඊට පස්සේ ඉතින් ආයේ මොකා කොහොම දැගලුවත් ඒක නවත්තන්න බෑ ඔයගොල්ලෝ දැක්කනේ මේක නවත්තන්න මොනවද නොකරේ කිය අන්තිමට මොකක්ද උනේ කියලාත් දැක්ක ඒ නිසා ඔයා මොකක් හරි ගමනක් පටන් ගන්න යන්න උඹලා විශ්වාස කරන්නේ නැති උන්ට උඹලට බෑ කියන උන්ට උඹලා පල්ලෙහාට දාලා තියෙන උන්ට ඒවලේ උත්තර දෙන්න එපා
වැඩේ කරලා සුපිරි රිටර්න් එකක් දීලා පෙන්නන්න ළමයි. උන්ගේ කයි කතන්දර වළංගු වෙන්නේ නැති තැනට දාලා පෙන්නන්න. මම කිව්වා මං ඔන්න කරලා පෙන්නුවා. එහෙම දෙන්න උත්තරයක්. ඒ තියෙන තරහ, ඒ තියෙන දුක වගේ එක අනිත් පැත්තට හරවන්න. ඒකෙන් වැඩ කරන්න පටන් ගන්න. ඒක ඔයාගේ වැඩේට හේතුවක් කරගන්න. අනිත් පැත්තට වැඩේ කරලා විල පෙන්නන්න. කොහොමද දැන් බෑ කිව්වනේ මොකද්ද මේ කරලා තියෙන්නේ මං කරානේ කියලා. එතනින් ඉස්සරහට ආයේ කතන්දර කියන්නේ නැහැ කවුරුත්. එහෙම එකක් හදන්න. එතනින් එන කොන්ෆිඩන්ස් එක ඔයාට මොකා බෑ කිව්වත් ඔයා දන්නවට පුළුවන් කියලා. එහෙම එකක් එනවනේ. ආ කාගෙන යනවනේ ඊට පස්සේ. ඒ ලෙවලින් මාර කොන්ෆිඩන්ස් එකක් හැදෙන්නේ. Taman ඔය අනුන් බෑ කියන එකක් කරාම පට්ට කොන්ෆිඩන්ස් හැදෙන්නවා. එහෙම කරන්න. ඔයාට බෑ කියන එකම කරලා පෙන්නන්න. බෑ කියන ගානට ඒක කරන්න හේතුවක් කරගන්න. බැරියුන් නෙවෙයි. ඔයා බරපතල මට්ටමින් පොටෙන්ෂල් තියෙනවා. හැබැයි මේ වෙනකොට පහුගිය අවුරුද්දේ හැරලා බැලුවම ඕගොල්ලන්ටම තේරෙනවා ඇති. ඔයාලට කළ හැකි පුරිමේට ඕගොල්ලෝ වැඩ කරලා නැහැ. ගොඩක් මිනිස්සු කරන්නේ තමන් මහන්සි වෙන්නේ හරියට. තමන් අර දේවල් අත්විඳින්න පුළුවන් මට්ටමකට මහන්සි වෙන්නේ නැතුව තව මිනිස්සෙක් මහන්සි වෙලා ඒක ලබා ගත්තට පස්සේ ඒකට හූල්ලන එක තමයි ගොඩක් කියන්නේ. අර ඌනේ මෙහෙමනේ අපි දන්නේ නැද්ද ඕවා කරගන්නේ මෙහෙමයි අරකයි මේකයි කියලා. අයි මාරු කරන එක තමයි කරන්නේ. උන් අරුන් වැඩ කරපු එක දන්නෙත් නැහැ. අර එක්ස්පීරියන්ස් එක මොන වගේද දන්නෙත් නැහැ. මොකක්වත් දන්නේ නැහැ. කියව ඉන්නවා අර හරියනේ උත හූල්ලෝල්ලි. එහෙම මිනිස්සු වෙන්නේ. ඔයාලා දේවල් මහන්සි වෙලා ලබාගෙන සාර්ථක වෙන ඒ දේවල් එක්ස්පීරියන්ස් කරන මිනිස්සු වෙන්න අර වගේ ඇරියස් තියෙන මිනිස්සු ටිකක් එන්න. වැදගත්ම දේ ඔයාලට පොටෙන්ෂල් තියෙනවා. ඔයාලා දන්නවා ඔයාලට මේක කරන්න ඕන නිසා ඔයාලට මේක කරන්න පුළුවන් කියලා. ඒව ඔලුවට ගන්න තාම බරක් වුණා ළමයි. ඒ මොරාල් එක ආයේ ඔලුවට ගන්න. ඒ මැරිච්ච වීරය ආයේ ගන්න එළියට ඔයාට කරන්න ඕන කිසිම දෙයක් කරලා බැරි වෙන්න තරම් තාම බරක් වුණා. ආයේ මේ කියපු ඔක්කොම ඔලුවට අරගෙන පොඩ්ඩක් තමන්ගේ ඔය කලබලකාරී ජීවිතේ නතර වෙලා හිතලා තමන්ගේ දින මොමග ගිහින් තියෙන අනම්මන ඔක්කොම අයින් කළා දාලා මම මේක මේ වෙලාවෙ කළ යුතුයි. මේ අවුරුදු එකමාරෙන් පස්සේ මම නොම කියන්නේ නෑමක් යනවා කියලා වගේ හිතාගෙන මයින්ඩ්සෙට් එක හදාගෙන තමන් මේක පටන් ගත්තයි කියලා මතක් කරගෙන ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සුම මතක් කරගෙන පරදිනකම් බලන් ඉන්න මිනිස්සුන්ට හිත හැදෙන්න දෙන්න ඕක නෑ කියන කොළුවට දාගෙන ආයේ ගේමට බහැලා මේක වෙනස් කරන්න. මේ ලෝකේ ආතල් ගොඩක් තියෙනවා. ඒ එක එක ඒවා ඒ අධියරවලදී භුක්ති විඳින්නේ නැත්තම් මං කියන්නේ අපරාධේ. දැන් මේ ඕගොල්ලෝ ඉන්න වයස ටීනේජර්ස්ලා කියලා කියන්නේ. එහෙම එක්කනේ දැන් නම් බලලා ඒක ඉවර වෙන්නත් කිට්ටුයි. මේ ඔය 16න් 17න් පටන් ගන්න එක. ඒ කාලේ මොකද්ද කියන්නකො ළමයින්ගේ තියෙන මෙන්ටැලිටි එක. ඒ කාලේ උන්ගේ වැඩේ තමයි කිසිම අදාළතාවයක් නැති ප්‍රශ්න ටිකක් උම්ම හදා ගන්නවා. හරිද? ඒවා විවිධ දේවල්. ඒ කියන්නේ එක්ක කැපිපෙනීමේ ආසාවට. එහෙම නැත්නම් අනිත්‍යුන් කරන හින්දා. හරිද? එහෙම නැත්නම් අනිත්‍යුන්ට වඩා තමන් ඉදිරියෙන් ඉන්නේ වගේ එකක් පෙන්වන්න. හරි මොනවාරි හේතු නිසා උඹලා විසින්ම යම් දේවල් ටිකක් මම මෙහෙම කරනවා මම මෙහෙම කරනවා වගේ බොරු ටාගට් ටිකක් හදාගෙන උඹලාම ප්‍රශ්න ටිකක් මවාගෙන උඹලම ඒවට උත්තර හොයනවා. අත පහකට වැඩක් නැහැ. හරි? ඔය කිසිම දෙයක් අදාළ වෙන්නෙම නැහැ. ඒ වුණාට මේ වෙලාවේ තියෙන මොකක් කරේ මෙහෙමමයි මේක නැතුව මට බෑ වගේ ඒවා හදාගෙන ඒකෙම ඉන්නවා. කෙන් එක්කෝ අඬනවා එක්කෝ ඒකේ මොකක් හරි ජයග්‍රහණයක් කියලා එකක් හදාගත්තම සතුටු වෙනවා. මේ අපිම හදාගත්ත රෝල් එක කරකිනවා.